Hello everyone, welcome back to my YouTube channel. අපිට නිතරම ඕන වෙන Excel ෆෝමියුලා හරියටම දැනගන්න විදියක් නැතුවද ඔයත් හිටියේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේ වීඩියෝ මාලාව හරහා මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට එදිනෙදා අවශ්‍ය කරන Excel ෆෝමියුලා නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කලින් වීඩියෝ එකේදී අපි සංඛ්‍යා කිහිපයක එකතුව එහෙම නැත්නම් ටෝටල් එක ලබා ගන්න ආකාරය බැලුවා. මේ වීඩියෝ එකේදී අපි ඇවරේජ් එක එහෙම නැත්නම් සාමාන්‍ය අගය ලබා ගන්න ආකාරය බලමු. මෙතනදී මම කලින් වීඩියෝ එකේදී භාවිතා කරපු සිසුන් කණ්ඩායමකගේ ලකුණු ඇතුළත් කරන ලද ටේබල් එකම භාවිත කරනවා. කලින් වීඩියෝ එකේදී අපි එක් ළමයා මෙම විෂයන් තුනට ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව එහෙම නැත්නම් ටෝටල් එක ලබා ගත්තා. අද අපි බලන්න යන්නේ කොහොමද ඇවරේජ් එක ලබා ගන්න කියලා. ඒ සඳහා මුලින්ම එයා කරන්න ඕනේ පළවෙනි ළමයාගේ ලකුණු වල එකතුව එහෙම නැත්නම් ටෝටල් එකට පස්සේ අපි ඇවරේජ් එක ලබා ගැනීම සඳහා වෙන් කරලා තියෙන සෙල් එක මත ක්ලික් කරලා ඔයාට මේ දිස්වෙන ෆෝමියුලා එක ලබා දෙන්න ඕනේ. මෙතනදිත් අපි කලින් වීඩියෝ එකේ එකතුව ලබා ගැනීම සඳහා ලබා දුන් ෆෝමියුලා එකට සමාන ෆෝමියුලා එකක් තමයි ලබා දෙන්නේ. එහිදී පෙර පරිදිම සමාන ලකුණ average වරහණක් ඇරලා පළවෙනි සිසුවා විෂයන් තුනට ලබාගත් ලකුණු ඇතුළත් පරාසය සිලෙක්ට් කරලා වරහණ වහන්න ඕනේ. ඊට පස්සේ ඉන්ටර් බටන් එක එක්වරක් ප්‍රෙස් කරන්න ඕනේ. මේ විදිහටම අනිත් ළමයින්ගේ ලකුණු වල සාමාන්‍ය අගය ලබා ගැනීම සඳහා පෙර පරිදිම fill handle එක මත ඩබල් ක්ලික් කිරීමෙන් ඔයාට ඔටෝමැටිකලි අනිත් ළමයින්ගේ සාමාන්‍ය අගයන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔයාට පේනවා මෙතනදී දශම ස්ථාන කිහිපයකට තමයි අපිට මේ අගයන් ලැබෙන්නේ. නමුත් අපිට දශම ස්ථාන ගණන අඩු කර ගැනීමට අවශ්‍ය නම් home tab එකෙහි numbers යටතේ ඔයාට දකින්න පුළුවන් decrease decimal කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරාම ඔයාට එක දශම ස්ථානයක් අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට අවශ්‍ය දශම ස්ථාන ගානට එන තෙක් ක්ලික් කරලා ඔයාට දශම ස්ථාන ගාන හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතා පහසුවෙන් ඔයාට සාමාන්‍ය අගය එහෙම නැත්නම් ඇවරේජ් එක ලබා ගන්න පුළුවන්. මේ ටේබල් එකේ මම ඇතුළත් කරලා තියෙන්නේ විෂයන් තුනකට අදාළ ලකුණු පමණක් වුණාට ඔයාට ඊට වඩා විෂයන් ගණනක් මෙතනට ඇතුළත් කරගන්න අවශ්‍ය නම් එතකොට ඔයා කරන්න ඕනේ වරහණ ඇතුළේදී ඔයාට ඇවරේජ් එක ලබා ගැනීමට අවශ්‍ය සියලුම සෙල් ටික නැත්නම් සියලුම දත්ත ටිකට අදාළ පරාසය සිලෙක්ට් කරන එක. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු ප්ලේසින් පන්තියේ ස්ථානය එහෙම නැත්නම් රෑන්ක් එක හොයන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.